පසුගිය වර්ෂ ගණනාවකම අපි ප්‍රතිපාදන වෙන් කිරීම අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම දිහා බලපුවම ක්‍රමානුකූලව යම් ප්‍රතිපාදන වැඩි කරලා තිබෙනවා. 2025 24ට සාපේක්ෂව ඔබතුමාට වැඩි ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා. 26 තවත් වැඩි ප්‍රමාණයක් ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා. මේ වෙන් කරන ප්‍රතිපාදන මේ ප්‍රාග්ධන වියදම් විදිහට කොතෙක් දුරට යෙදවිලාද කියලා ඔබතුමා ඇස්තමතු කරන්නේ කොහොමද? හරියට වෙලා නැහැ කියලා පටන් ගමුකෝ. අපි බලන්න මෙහෙම. ඇත්ත වශයෙන්ම මුල් අවස්ථාවේ මේ මුදල් වෙන් කරපුවම මගේ තාක්ෂණික කණ්ඩායම ආව ඉන්ජිනියර්ස්ලා ප්ලෑනර්ස්ලා. ඒගොල්ලෝ පොඩ්ඩක් ෂොක් වෙලා ගියා. සර් අපි ඒ ගානේ ඉල්ලුවේ මෙච්චර කාලයක් මේ අපිට ඔහොම වෙන් කරේ නැහැ ඉල්ලන ගන්නට වඩා අඩුවෙන් දුන්නේ. මෙදා පාර ඉල්ලන ගන්න සම්පූර්ණයෙන් දෙනවා. දෙවෙනි අවුරුද්ද ඉල්ලන ගන්න සම්පූර්ණයෙන්ම දුන්නා. නමුත් ප්‍රශ්නේ මොකද්ද? ඔයා දන්නවා 2022 පස්සේ මේක ඔය රික්‍රූට්මන්ට් ගිහිල්ලා නැහැ. අවශ්‍ය ටීఓලා නැහැ. අවශ්‍ය ඉන්ජිනියර්ස්ලා නැහැ. ඒතර සමහර මුදල් තිබ්බට වියදම් කරගන්න විදියක් නැහැ. ඇත්තට මේක ඔබතුමා හරි වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. මේක මට විතරක් නෙමෙයි හැම අමාත්‍යාංශයෙන් පොදුවේ තියෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ ගිය අවුරුද්ද ප්‍රතිපාදන වලින් 50% හෝ 45% ප්‍රමාණයක් නැවත භාණ්ඩාගාර කැවලා තියෙනවා. මුදල් නැතුව නෙමෙයි වියදම් කරගන්න බැරුව. ඒතර මම හැමදාම කෑග ගා එකයි කියන්නේ. ඕගොල්ලෝ කලින් කිව්වේ සල්ලි නැතිනම් මේක කරන්න බෑ කියලානේ. ඔන්න දැන් සල්ලි දිනව කරා. හැබැයි මෙහෙම ප්‍රශ්න කීපයක්ත් තියෙනවා. අලුතෙන් හදපු procurement guidelines වල යම් ගැටලු තියෙනවා. කියන්නේ පුද්ගලයෝ නැති ස්ටාෆ් නැහැ. ඒ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඇත්තෙන්ම ඔබතුමා කියන එක හරි. අපිට ජනාධිපතිවරයා විසින් වෙන් කරපු දේවල් අපේ අමාත්‍යාංශය 2025 45% විතර රිටර්න් කරලා තියෙනවා. කැඩිච්ච උසාවි තියෙනවා. හදන්න ඕන බන්ධනාගාර තියෙනවා. ඒ සියල්ල තියෙදි. නමුත් මේ වන විට යන ඉදිකිරීම් සියල්ලටම මුදල් අපි දීලා තියෙනවා. කියන්නේ මුදල් නැති නිසා කිසියක් ස්ලෝ වෙන්න බෑ. මුදල් දෙනවා. දැන් ගැටලුව තිබෙන්නේ මේ මුදල් වියදම් කරගන්න ක්‍රමවේදයක් නැති පස්සේ. ඉස්සර නම් වෙන් කරපුවම ක්ලෝඩ් හරිද මාසයෙන් සල්ලි ටික ඉවරයි. නමුත් අපි පොඩ්ඩක් පරිස්සම්. ඒ කියන්නේ මට එකපාරක් කියන්න හොඳ නෑ. නමුත් මට ඔය මිලියන 250ක් අස්සම් කරන්න එකක් ආවා. අපිට අවශ්‍ය පොඩි ෆෝන් ජයවස් පද්ධතියකට. ඉතින් මම මුල එකම බැලුවා. මම බලලා කිව්වා මේ දැන් කෝ ඔප්ෂන්ස් නේ මේ තියෙන්නේ මේක. මම කිව්වා නෑ. ඕගොල්ලෝ මේ ප්‍රොපෝසල් එකේ තියෙන ඔප්ෂන්ස් හතරක් තියෙනවා. ඒකට කියලා අnder තියෙනවා මිලියන 250ක්. ඕගොල්ලෝ මට අස්සම් කරන්න කියන්නේ කොයි ඔප්ෂන් එකටද? නෑ මම ඒක අස්සම් කරේ නෑ. ඒක මෙහෙම තමයි වැඩ වෙලා තියෙන්නේ. ඇමතිවරයා බලන්නේ නැතුව අස්සම් කරන තාක්කල් සල්ලි ටික වියදම් වෙනවා. ඇමතිවරයා බලලා ප්‍රශ්න කරපුවාම ඊට පස්සේ මම ගරන්ටි එක බලලා ඊට පස්සේ ආයි හදලා එව්වා. එතන මෙන්න මේ ගණන්. ඒකේ උඩ ගහලා තිනවා these are prices taken from online sources. මම ඕගොල්ලෝ මේ ගණන් මෙහෙම යනවා නෑ අර මිලියන 250ට ලයිස්තුවක්. ඊට පස්සේ මම මේක වෙනම පියවර ගත්තා. ඉතින් මම කියන්න උත්සාහ කරේ ඉස්සර එන සල්ලි ඉක්මනට යනවනේ. දැන් අපි හොනවා බලනකොට පොඩ්ඩක් අර විදියට යන්නේ නැහැ.